අද අපි අතට ලැබුණු එක්තරා සටහනක් ගැනයි කතා කරන්නේ. මේක ඇත්තටම පුද්ගලික අත්දැකීමක් විදිහටයි ලියවිලා තියෙන්නේ. සැමියා රටේ ඉන්න දරුවෝ දෙන්නෙක් ඉන්න නිරාශා කියන කාන්තාවක් ගැන. අනිත් කෙනා තමයි යාළගේ පැත්තේ සිල්ලර බඩු කඩේක මුදලාලි කෙනෙක්. අපි බලමු මේ මූලාශ්‍රය දිගේ මේ කතාව කොහොමද යන්නේ කියලා. කතාව ලියපු නිරාශා ගැන කියනවා නම් වයස 33යි, මාතලේ පදිංචිය, සැමියා විදෙස්ගත වෙලා. එයා ගැනම කියන්නේ ගොඩක්ම සුදුයි, සාමාන්‍ය මහතයි කියලා. අනිත් චරිතේ මුදලාලි වයස 50ක් විතර ඇතිලු වැන්දුමු කෙනෙක්, තරමක් මහත කළු කියලා විස්තරේ තියෙනවා. විට කන සරම අඳින ටිකක් සල්ලි තියෙන කෙනෙක් කියලාත් කියනවා. හරි. එතකොට මේ දෙන්න අතර කතාව කොහොමද පටන් ගන්නද? ඒක වෙන්නේ දවසක් රෑ 8ට විතර කරන්ට් එකක් නැහැ. නිරාශා තනියම කඩේට යනවා. කොට කලිසමකුයි ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන ලු ගිහින් තියෙන්නේ. තනියම කරන්ට් නැති වෙලාවක. ඔව්. කඩේදී උඩ රාක් එක බඩුවක් ගන්න උදව් ඉල්ලුවම මුදලාලි ඒවිත් උදව් කරනවා. ඒ උදව් කරන ගමන් ඇඟේ හැප්පෙනවා කියලායි කියන්නේ. ඊට පස්සේ අර මුදලාලි පොඩි කතාවක් දානවා. පුළුන් වගේ ඇඟක් දැක්කම කරේ තියාගන්න හිතෙනව කෙල්ලේ වගේ දෙයක්. මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ අර අඳුරේ තනියම ඉන්නකොට වෙන ශාරීරික ස්පර්ශයයි ඒ වචන ටිකයි. ඒක නිකන් අහම්බයක් වගේද නැත්නම් දැනගෙනම කරන දෙයක් වගේද කියලා නම් හරියටම කියන්න බෑ මුලාශ්‍රයෙන් විතරක්. ඒත් ඒක ඉස්සරහට වෙන දේවල් වලට මුලපිරුවා කියලා හිතන්න පුළුවන් නේද? හරියටම හරි. ඊට පස්සේ වෙන දේ තමයි මුදලාලි නිරාශාගේ නම්බර එක අහන්නේ නෑ. ඒ ත්‍රිලෝඩ් එකක් දාපු වෙලාවක සේව් කරගත්තා කියලා දවසක කෝල් කරනවා. බනන්න. නිරාශත් කියනෝ එයාට තේරිලා තියෙනවා කඩේදී ගියාම මුදලාලි ටිකක් අමුතු විදිහට බලනවා කියලා. ඒ කියන්නේ නිකන් කඩේ මුදලාලි පාරිභෝධිකයේ අතර සම්බන්ධයක් නෙවෙයි. එතනින් එහාට ගෙනියන්න උත්සාහයක් පේනවා. ඔව්. ඊළඟට තමයි ටිකක් තීරණාත්මක සිද්ධියක් වෙන්නේ. සති කීපයක් ගිහින් නිරාශා මේ පාර ටිකක් හිතාමතාම වගේ සෙනගඩු රෑ වෙලාවක යනවා කඩේට. ගිහින් ආයෙත් උඩ රාකක තිබ්බ චොක්ලට් එකක් ගන්න උදව් ඉල්ලනවා. එතනදී මොකද වෙන්නේ? අර කලින් වගේමද? නෑ. ටිකක් එහාට යනවා. මුදලාලි පිටිපස්සෙන් හේතු වෙලා එකපාරටම නිරාශාගේ පස්ස මිරිකනෝ කියලා ලියලා තියෙන්නේ. එතකොට නිරාශා ඕවටන මෙන්නපා මුදලාලි කියලා අතගසලා දාලා සල්ලිත් දෙන්නේ නෑ, චොක්ලට් එකක් අතරන් ඉක්මනට එනවා. හරි. එයා කියනවා තව ගෑනු කෙනෙක් හරියට මේ වෙලාවේ කඩේට ආපු නිසා යන්තම් බේරුණා කියලාත්. ඒ යන්තම් බේරීම කියන එක ඒකට ලොකුට දැනෙන්නේ නැටි. හැබැයි අර සල්ලි නොදී යන එකෙන් යම් විදිහක යාඩ පැත්තෙන් විරෝධයක් නැත්නම් පාලනයක් බෙන්නුම් කරනවා වගේ නේද? ඒකත් හිතන්න දෙයක්. මොකද වෙන්නේ? එදා රෑම මුදලාලි කෝල් කරනවා. ආයෙත්. කෝල් කරලා සමාව ගන්නවලු. කියලා තියෙනවා යාට ආසාවක් ඇති වුණා ඉල්ලන දෙයක් දෙන්නම් එකපාරක් අවස්ථාවක් දෙන්න කියලා. නිරාශා ෆෝන් එක කට් කරනවා. ඒත් සටහනේ ලියනවා මටත් ආස හිතුනේ යත් එක්ක ඉන්න ටිකක් වයසක නිසා කියලා. මෙතන තමයි කතාවේ අර සංකීර්ණම තැනක් එන්නේ. ඒ කියන්නේ අර වගේ බලහත්කාරී සිදුවීමකින් පස්සේ මේ ආසාව කියන එක. ඒක ඇත්තටම තනිකම නිසාද? නැත්තම් අර මුදලාලිගේ ඉල්ලන දෙයක් දෙන්නම් කියන කතාවේ තියෙන ආර්ථික පැත්තද? මූලාශ්‍රය හරියටම උත්තර දෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රශ්නේ මතු කරනවා. පස්සේ ඉතින් මුදලාලි දිගටම රැට කතා කරන පුරුද්දක් ඇති කරගන්නවා. නිරාශාම කියනවා කියලා තියෙනවා කඩේදී මුකුත් කරන්න එපා. වෙලාවක් ආවම ගෙදරට එන්න කියලා. ඒ කියන්නේ දැන් තීරණ ගන්න නිරාශා. වගේ තමයි පේන්නේ නේද? සම්බන්ධي දැන් වෙන පාරක යනවා. සිදුවීමක් වෙනකල් බලන් ඉන්නවට වඩා එයාම අවස්ථාවක් හදන තැනට ඇවිත් වගේ. අන්නේ අවස්ථාව වෙන්නේ ඒ පැත්තේ කානිවල් එකක් තිද්ද දවසක නිරාශාගේ මහත්තයාගේ පවුලේ අයයි ලොකු දරුවයි කානිවල් බලන ගියාම. ගෙදර කවුරුත් නැහැ. එතකොට නිරාශා මුදලාලිට ගෙදර එන්න කියනවා. සටහනේ තියෙනවා එයා ඒකට ලෑස්ති වුණු හැටිත් නාලා කොට නයිටියක් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. හරි. මුදලාලි රාශියම කුස්සියේ දොරේ නැවිත් තියෙන්නේ. ඊට පස්සේ දෙන්න අතරේ සම්බන්ධයක් ඇති වෙනවා. එදා රාය 12ට විතර මුදලාලි යනවා. ගෙදර එන්න කලින් නිරාශා ඔක්කොම අස්පස් කරනවා. දවස් දෙකකට විතර පස්සේ කඩේට ගියාම මුදලාලි කියනවා නිරාශාගේ තිබ්බ ණය ඔක්කොම කපුවා කියලා. ඒ විතරක් නෙවෙයි කුස්සිය තිබ්බ වතුර ෆිල්ටරේ උඩ රුපියල් 25000කුත් තියලා ආවා කියලාත් කියනවා. මෙතනින් එහාට දැන් සම්බන්ධයේ ස්වභාවය තවත් පැහැදිලි වෙනවා නේද? ඒක නිකම්ම ආශාවක් තඩිකමක් විතරක් නෙවෙයි යම් කිසි
ගනුදෙනුවක්. ට්‍රාන්සැක්ෂන් එකක් බවට පත් වෙලා. මුදල්, බඩු භාණ්ඩ මේකට සම්බන්ධ වෙලා. ඉතින් මේ කතාවෙන් අපිට පේන්නේ මුලින් අකමැත්තෙන් බලහත්කාරයෙන් වගේ පටන් ගත්ත දෙයක් ඒත් පස්සේ තනිකම එයාට ලැබුණ අවස්ථාව සමහර විට ආර්ථික හේතු ඔව්. සහ යාගේම තීරණ මේ ඔක්කොම එකතු වෙලා අන්තිමට ප්‍රතිලාභ ලැබෙන යම් දුරකට සැලසුම් කරපු සම්බන්ධයක් බවට පත් වෙලා. කේ තමයි ගැඹුරින් හිතන්න යමක් ඉතුරු කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිලාභ ලබන ගමන් අනාගතයේ තේ වගේ තත්වයකට සූදානමින් ඉන්නේ මානසිකත්වය. ඒකෙන් පේනම බලය, ආශාව, ආර්ථික අවශ්‍යතා මේ ඔක්කොම පැටලිලා තියෙන මිනිස් සම්බන්ධතා කොච්චර සංකීර්ණද කියලා. සමහර වෙලාවට අපිට එච්චර පහසුවෙන් හරි වැරදි කියලා ලේබල් කරන්න බැරි පැතිත් තියෙනවා කියලත් මේ මූලාශ්‍රය අපිට පෙන්වලා දෙනවා නේද?